හස්බන්ඩ්ව එයාපෝට් එකට දැම්මන් පස්සේ මම හොඳටම ඇඬුවා. මගේ දුක තුනී වෙන්නද කොහෙද? චීන නැන්දම්මයි මාමණ්ඩි මාව පැරණි පන්සලකට එක්කන් ආවා. අපේ පන්සල් වලට වඩා මේ පන්සල් වල තියෙන වෙනස්කම් ඔයගොල්ලෝ හොඳට නිරීක්ෂණය කරන්න. මේ ගොඩනැගිලි දිහා හැම හොඳට බලන්න. වෙසක් කූඩු වගේ කූඩු එල්ලලා තියෙනවා. ඊට අමතරව දැව හුඟක් ප්‍රයෝජනට අරගෙන තියෙනවා ගොඩනැගිලි නිර්මාණයේදී. අපේ තියෙන බිතු සිතුවම් චිත්‍ර ඒ ආදියට වඩා වෙනස් දේවල් මෙතන මට බලා ගන්න පුළුවන් වුණා. පොඩ්ඩක් මෙන්න මේ පෙන්වන දේ දිහා බලන්න. අපේ බුදුරජාණන් වහන්සේ නෙළුම් මලක් මත වැඩ සිටින ආකාරය මෙතනදී සිමෙන්ති කැටයමක් මගින් ලස්සනට පෙන්වලා දීලා තියෙනවා. ඉතින් චීනෙට ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගේ දෙයක් දකිනකොට මට පුදුමාකාර සන්තෝෂයක් තමයි ඇත්තටම දැනුනේ. බුදුන් වැදලා ඇවිල්ලා මෙතන ඊට පස්සේ අපි යනවා තව තැනක් බලන්න. මෙතනම තියෙන කට්ටිය මල් හඳුන් කූරු ඒ ආදී පූජා කරනවා. මෙතන තියෙන හැන ලොකු බිල්ඩින් එකක්. මේ තියෙන Hello，老师往里走，姐姐。对，这样赶紧不会走。我不加糖，不加油，姐姐，好吃不像我。老师往里走。不加糖的，俺包包哎，对的。这跟姐姐。俺包包了，这道是买这道包一烧饼。එක ලස්සන චීන ඇඳුම් විකුණන්න තියෙන කඩවල් තියෙනවා. ඊට අමතරව පාර දෙපැත්තෙම මේ කට්ටිය තමන්ගේ රස කැවිලි විකුණ ගන්න ඕනවට ට්‍රයි කරලා බලන්න දෙනවා. හරිම සජීවී පරිසරයක් මේක. ඔන්න අපි මේ ගොඩනැගිල්ල උඩට යන්න තමයි හදන්නේ. මේ ගොඩනැගිල්ල ඇතුළට ආවන් පස්සේ තමයි මට තේරුනේ මේක පැරණි අත්කම් නිර්මාණ විශේෂයෙන්ම දැව නිර්මාණ සහ සෙරමික් නිර්මාණ ප්‍රදර්ශනයට දාලා තියෙන කෞතුකාගාරයක් කියලා. මෙතන හරිම ලස්සනයි. මාරම ලස්සනයි යන්නේ. මේ පුංචි පුංචි පියාටු පවා හොඳට නිරූපණය කරලා තියෙනවා ශාකමය කොටස් වලින්. මොනරේ මේ ලස්සන මාමේ අඩි 2ක් විතර උස අඩි 5මාරක් 6ක් වගේ දිග මේ ලස්සනම ලස්සන ඊටමන්ම සූක්ෂමව කරලා තියෙන ලී කැටයම දිහා බලන්න. මගේ මාමණ්ඩි කිව්වා මේක කරලා තියෙන තනිලීයකින් කියලා. දෙයනේ තනිලීයකින් මෙච්චර දෙයක් කරන්න පුළුවන්ද වරදින් නැතුව? මේ බලන්න මේ ගස්වල කොළ ඊට අමතරව කුරුල්ලොන්ගේ පිහාටු මේ ආදිය හරිම පරිස්සමට නෙලලා තියෙනවනේ දෙයනේ. නේද? මට නිකන් හිතේ සැකයක් වගේ ආවා මේ කොටස් අලවලවත් තියනවද කියලා. නමුත් එහෙම දෙයක් හොඳට බැලුවෙන් පස්සේ පේන්න තිබෙන්නේ නැහැ. මේ තියෙන සෙරමික් කාන්තා පිළිමයක්. ඔයාලා මේ දකින්න චීන අතීතයේදී මේ ආකාරයේ ලී කැටයම් කරන්න පාවිච්චි කරපු උපකරණ. මෙන්න මේවා ලෝහ මේවා. මේ බලන්න. මේක නම් දැව මේ එකක් වගේ මිටියක් වගේ එකක්. මේ ලී කැටේ මේ තීන්ත මොනක්වත් ආලේප කරලා නැහැ. ඔයාලට මේ පේන ලොකු ලී කැටයම් සෙට් එකේ නම් තීන්ත ආලේප කරලා තියෙනවා. මට හිතයි ෆිල්ම් එකක් ගහන්න මේ දේවල් ටික ඔක්කොම ලංකාවට අරන් මේ බලන්න මේ දැව මේ නිර්මාණ කොච්චරනම් ලස්සනද කියලා. හරිම පරිස්සමට කැටයම් කපලා තියෙනවා මේ. දැන් අපි මෙන්න මේ පාලම දිගේ ඇවිදන් යන්න තමයි හදන්නේ. ඉංග්‍රීසියෙන් ගහලා තියෙනවනේ. තාත්තා මට මේ එක තැන් හොඳට පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරනවා ට්‍රාන්ස්ලේෂන් ඇප් එකක් පාවිච්චි කරලා. එන මීහරකෙක් ඉන්නවා මේ.
කට්ටිය ෆොටෝ ගහනවා මේ බබාලා වෙයි. ඔයාලට පේන මේ ලී බෝට්ටු වල මැද්ද හරියෙන් මිනිස්සුන්ට ඇවිදගෙන යන්න පුළුවන් දවාලට විතරයි. මේවා ඔක්කොම ඒ කියන්නේ මේ බෝට්ටු ටික ඔක්කොම රැයට අයින් කරනවා මේගොල්ලෝ. මේ මරු නේද ඒකත්. 800කට විතර කලින් අතුරපු මේ ගල් පතුරු උඩ තමයි අපි මේ විදිහට යමින් ඉන්නේ. ඔන්න දැන් අපි මෙතනින් පිටත් වෙලා යන්න තමයි හදන්නේ. දැන් තමයි මාමණ්ඩි මට කුකුල් අණ්ඩක් කරන් දෙන්න කලින්.